කොහොමද ඔයාලට? ඉතින් මේ මං කරන වීඩියෝ එක මම කලින් කරන්න හිතාගෙන හිටපු එකක් නන් නෙවෙයි. ඒත් මම කලින් කරපු වීඩියෝ එකක මේකට ගොඩක් රිවිව්ස් ඇවිල්ලා තිබුණා. මේක ඇත්තටම පාවිච්චි කරන්න බෑ, හොඳ නෑ, අපි අහක දාලා තියෙන්නේ. ඒ වගේ ගොඩක් බෑඩ් කමෙන්ට්ස් ආවා. ඉතින් මම ඒකත් එක්ක තමයි මේ ගැන පොඩක් කතා කරන්න හිතුවේ. මේ වීඩියෝ එක යන අතරේ මම මේ ගැන විස්තර වලට කතා කරන්න. ඊට අමතරව දැන් මම ඔයාලට කලින් පෙන්නුවා මේකේ අර මේ චූටිම හතරස් කොටු තියෙන කොටසක් තියෙන්නේ. අන්න ඒකෙන් සුදු ලුණු කපා ගන්න පුළුවන්. හැබැයි මම ඔයාලට තියලා පෙන්නුවා අර ගොඩාක් එකට තියලා තියෙන්නේ. අන්න ඒ වගේ තිබුණාම අතට හරි අමාරුයි. ඒ කියන්නේ ඒක හරි අපහසුයි තද කරගන්න ගියපුවාම. හැබැයි එක එක සුදු ලුණු තියලා කපනකොට කිසි ප්‍රශ්නයක් නැතුව කපා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඇත්තටම ඒ වගේ දේවල් වලට සමහර අපි පාවිච්චි කරන විදිහනොත් පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් මම එකක් හරි දෙකක් හරි වගේ තියලා තිබුණා. ඒක ටක් ටක් ගාලා කැපෙනවා. හැබැයි ටිකක් වැඩිපුර තිබුණාම ඒක පොඩි අමාරු ගතියක් තියෙනවා අතට. ඊට අමතරව මම දැන් පෙන්නුවා අමු මිරිස්. අමු මිරිසුත් අපි දැන් 4-5ක් වගේ කෑලි එකට තියලා මේකෙන් කපන්න ගියොත් ඇත්තට මේක කපා ගන්න බෑ. හැබැයි අපිට මම අර දෙවනියට පෙන්නවා වගේ චූටි චූටියට තියලා කැපුවා ටක් ටක් ගාලා කපා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒකෙන් ඇත්තටම ගොඩාක් කුඩාවට කපා ගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට සමහර වෙලාවට පාවිච්චි කරන කොටස පාවිච්චි කරන විදිය පොඩි වෙනසක් කරලා බලලා අපිට ඕන විදියට පාවිච්චි කරගන්න පුළුවන්. මේ ඔයාලට පේන්නේ මේ වගේ කුඩාවට ඇත්තටම කපා ගන්න පුළුවන්කම තියෙනවා අමු මිරිස්. ඊළඟට මම ඔයාලට පෙන්නන්නේ මේ කැරට් ගාන එක. මේක ඇත්තටම කැරට් පෙති කපා ගන්න පුළුවන්. ඕන මෙලවලුවක පෙති කපා ගන්න පුළුවන්. මේකට පොඩි අර කෑලි දෙකක් තියෙනවා. ඒකෙන් හැං කරගෙන බාස්කට් එකට තියලා ඇත්තටම හරිම පහසුවෙන් හීනියට පෙති කපා ගන්න පුළුවන්. මේකට කැරට්, බීට්, අල ඒ වගේ ඕන දෙයකක පෙති කපා ගන්න පුළුවන්. අපි නෝකෝල් ඒ වගේ දේවක උනත් පුළුවන්. ඉතින් ඇත්තටම මේක පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් කොටසක්. ඉතින් මං හිතනවා ඒතර මේ කොටසෙනුත් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙනවා කියලා. දැන් මම මේ ඔයාලට පෙන්වන්න යන කොටසෙන් ඇත්තටම ගොඩක් වෙලාවට අපිට ලුණු කපා ගන්න එක තමයි කරන්න පුළුවන්. ඊට අමතරව බීට්රූට්, කැරට්, අල වගේ දේවල් ලොකුවට කපා ගන්න පුළුවන්කම තියෙන දේවල් තියෙනවනේ. අන්න ඒවා කපා ගන්න පුළුවන්. දැන් මම මේ යන්නේ බීට්රූට් කපන්න. ඉතින් බීට්රූට් මේකෙන් ඇත්තටම සාමාන්‍ය ටිකක් ලොකු කෑලි වලට කපා ගන්න අවශ්‍ය මොහොතක මෙන්න මේ කෑලි දෙක යූස් කරලා අපිට කපා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඇත්තටම ඒකත් අපිට මේකෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ දැන් තියෙන්නේ ඒවා කපාගෙන තියෙන හැටි මෙන්න මේ විදිහට තියලා අපිට ගොඩාක් ලොකු කෑලි අතරම කපන්න බෑ. මොකද මේ කෑල්ලට සෙට් වෙන ප්‍රමාණය තියෙන්න ඕනනේ. අන්න ඒ වගේ කෑලි වලට තියලා අපි සාමාන්‍ය ප්‍රමාණය ටිකක් පොඩියට කපාගෙන මේකෙන් තිබ්බහම කපා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දැන් මම මේ පෙන්වන ඊළඟට පෙන්වන්නේ සාමාන්‍යයෙන් හතරස් කොටු කපා ගන්න පුළුවන් කෑල්ලක් තියෙන්නේ. අන්න ඒ කෑල්ලේ තියලත් ඇත්තටම බීට්, කැරට්, අල වගේ දේවල් කපන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න මේක මේ ගොඩාක් ඝනකම වැඩි ඒවා කපා ගන්න අමාරුයි. ඉතින් සාමාන්‍ය ප්‍රමාණයට කපලා අපිට ලස්සන හැඩයකට කපා ගන්න පුළුවන් දේවල් කරගන්න පුළුවන්. ඊළඟට දැන් මම මේ ඔයාලට පෙන්වන්න යන්නේ මේ කැරට් තියෙනනේ. කැරට් ටිකක් සාමාන්‍ය පෙති ප්‍රමාණයට කපා ගන්න පුළුවන්. අර එහා පැත්තේ තියෙන හීනි තීරු කපලා ගොඩාක් හීනි නෑ. මේක සාමාන්‍ය කැරට් අපි උයා ගන්න පාවිච්චි කරන ප්‍රමාණයට වගේ අපිට කපා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය වගේ ඝනකමට තියෙන ඒවා තමයි පුළුවන් ගොඩාක් උසට තියලා ඒක හරි අපහසුයි. ඒතර මොකද අර සෑහෙන ප්‍රමාණයක් පහළට කැපෙන්න ඕනනේ. දැන් මේ පේනවනේ මෙන්න මේ වගේ පෙති මෙන්න මේ කොටසෙන් කපා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ කොටසෙන් අල නම් කපා ගන්න අමාරුයි. මොකද මම ඒ ගැන කරලා බැලුවා. ඒක ටිකක් අපහසු කාර්යයක් වුණා. මේ පිපිඤ්ඤා වගේ දෙයක් නම් ඇත්තටම මේකේ තියෙන ඕනම කොටසකින් කපා ගන්න පුළුවන්. හැබැයි ඒවත් අනිවාර්යයෙන්ම අපි සාමාන්‍ය කුඩා කෑලි වලට කපලා තියා ගන්න ඕනේ. එහෙම නැත්නම් පිපිඤ්ඤා ගෙඩිය පිටින්ම තියලා කපන්න බෑ මේකේ. මොකද මේක ටිකක් අර ප්‍රෙස් කරලා කරන එකනේ. ඒතර උසවට දිගට තිබුණාම කරන්න බෑ. මේ පේනවනේ මේ වගේ කුඩා කොටසට කපා ගන්න පුළුවන්. මේ තියෙන්නේ දැන් මම අනිත් චූටිම හතරස් තියෙන කොටසෙන් කපන්න යනවා. ඒකෙන් පිපිඤ්ඤා කපා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ වගේ චූටියට එතකොට ඒ කොටසෙන් අපිට පිපිඤ්ඤා කපා ගන්න පුළුවන්කම තියෙනවා. මේ තියෙන්නේ මම දැන් මේ කෑලි දෙකෙන් කපාගත්ත ටික. තක්කාලි මේ පොඩිම කොටසෙන් නම් කපන්න බෑ ඇත්තටම. ඉතින් ඒක නිසා ඒක මේ තියෙනවනේ මේ වගේ තමයි එන්නේ. හැබැයි මේකේ මේ අනිත් පැත්ත කොටස තියෙනවනේ. අන්න ඒකෙන් නම් තක්කාලි ටික හොඳට කපා ගන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණය කොටු වගේ වෙන විදිහට තක්කාලි කපා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ පැත්තෙන් කපාගත්තට පස්සේ පේන විදිය තමයි. දැන් මම ඔයාලට ලුණු කපලා පෙන්නන්න යන්නේ. ලුණුත් ගොඩාක් ලොකු ගෙඩි අරගෙන අපිට මේකෙන් කපන්න බෑ. සාමාන්‍ය මේකේ තියන්න පුළුවන් ප්‍රමාණයෙන් ගත්තාම මෙන්න මේ විදිහට අපිට මේ ටිකක් ලොකු කෑලි කපා ගන්න පුළුවන්කම තියෙනවා ඒ කොටසේ.
ඊළඟට මේ අනිත් කෑල්ල. එතකොට අර කලින් කඩාගත්තට වඩා ටිකක් පොඩි ප්‍රමාණයට මෙන්න මේකිනුත් කපා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහේ සාමාන්‍ය කෑලි තමයි මෙන්න මේ දෙවෙනි කොටසෙන් කැපුවාම අපිට එන්නේ. මේ තියෙන්නේ මම දැන් ඒ කොටස් දෙකෙන් කපාගත්ත කෑලි ටික ලුණු. එතකොට මෙන්න මේ පේන අර රවුම් කෑල්ලෙන් තමයි මෙන්න මේක කපා ගන්න උදව් වෙන්නේ. ඉතින් මේක ඇත්තට මට මුලින්ම නම් වැරදුනත් එක මම අනිත් පැත්තට දාලත් කපුවේ. මෙන්න මේ විදිහට තිබ්බහම ගානට අර කෑලි 4 හරි 8න් හරි කැපෙන විදිහට කැපිලා යනවා. දැන් ඊට පස්සේ මම මේ අනිත් අර සාමාන්‍ය කොටස් තියෙන යන්නේ දෙකෙන් ලුණු කපා ගන්න යන්නේ. ඒකටත් අපිට ඇත්තටම පුළුවන් කපා ගන්න මේ චූටි පෙති සාමාන්‍ය ප්‍රමාණය පෙති වලට කපලා තියන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ගෙඩිය පිටින් තියලා ඒ කෑලි දෙකෙන් නම් කපා ගන්න බෑ. මෙන්න මේ පේනවනේ මම මේ කරන වගේ සාමාන්‍ය ප්‍රමාණයට කෑලි මේ 4ෙන්ම කපා ගන්න පුළුවන්. අපි හීනියට පෙති කපලා දෙකිනුත් අනිත් එකෙන් ලොකුවටත් කපා ගන්න පුළුවන්කම තියෙනවා. මේ තියෙන පීල් ඔෆ් එක මම මුලින්ම පෙන්නවා වගේ මේකෙන් නම් ඇත්තටම අපිට ඕන දෙයක් පීල් කරගන්න පුළුවන්. ඒක ගැන නම් කතා කරන දෙයක් නෑ. ඒක මොකද බොහොම හයියි. ඉතින් අපිට ඇත්තටම ඒ කොටසිනුත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙනවා. මේ තියෙන්නේ මං කිව්වේ මේ අල කපද්දී නම් හරිම අපහසුයි මේකෙන් කපා ගන්න පුළුවන්. බැරිකමක් නෑ. නමුත් ඒක හරි අපහසුතාවයක් දෙනවා කපනකොට. අර මේ හයිය වැඩි අල කැරට් වලටත් වඩා මම හිතන්නේ අල හයියයි. හැබැයි මේකේ පෙන්නනවා වගේ අර චූටි කොටුවෙන් අපිට අල චිප්ස් හදාගන්න නම් කපන්න බෑ කොහොමටත්ම. සාමාන්‍ය ප්‍රමාණයට ඉදිලා තියෙන පළතුරුත් මේකෙන් ඕන එකක් පීල් ඔෆ් කරගන්න පුළුවන්. හැබැයි ඕනට වැඩිය ඉදිලා තියෙන එකක් අපිට අතර පිහියෙන් උනත් කපා ගන්න බැහැනේ. ඒ වගේ තමයි මේකෙනුත් එහෙමනම් කපන්න බෑ. හැබැයි සාමාන්‍ය ප්‍රමාණය අපිට කන්න පුළුවන් ප්‍රමාණයට ඉදිලා තියෙන ගස් ලබු, අඹ, කෙසෙල් ඒ වගේ දේවල් මේකෙන් ඇත්තටම කපා ගන්න පුළුවන්. මේ පේනවනේ ගස් ලබු ගෙඩිය හරිම ලස්සන මේකෙන් පීල් ඔෆ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අඹත්. මම ඒවට නම් ඇත්තටම මේ පීල් ඔෆ් එකම තමයි පාවිච්චි කරන්නේ. මොකද කාලය ඉතුරු කරගන්නත් හරිම පහසුයි මේක නම්. ඉතින් ඊට අමතරව මේ ස්ට්‍රෝබෙරි වගේ දේවල් ඒ වගේ පළතුරුත් කපා ගන්න පුළුවන්. අර ගෝඩාක් ඉදිලා තිබුණොත් ඕනට වැඩිය ඉදිලා තිබුණොත් අපිට පිහියෙන් කපා ගන්නත් අපහසුයිනේ. ඒ වගේ තමයි මේකද මේ සාමාන්‍ය මේ කොටු ප්‍රමාණයට අපිට ගස් ලැබු හොඳට කපා ගන්න පුළුවන්. මම ඔන්න කපලා පෙන්නන්නම්. දැන් ඔයාලට පෙනේ මේක ඇත්තටම හරි ලස්සනට සැලඩ් එකකට වගේ දාන්න මේ හරිම ලස්සන කපා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා ඇත්තට මං කියන්නේ මේක ඔයගොල්ලන් අතෑරලා දාලා තියෙනවනේ. එහෙම අතෑරලාම දාන්න එපා. මේකෙන් අපිට ඇත්තටම ප්‍රයෝජනයට ගන්න පුළුවන් කොටස් වලින් ප්‍රයෝජනයට ගන්න. විශේෂයෙන්ම මං කියන්නේ මේක අපි දැන් අඹ ගෙඩියක් කපා ගන්න, පොඩ්ඩක් කපා ගන්න පාවිච්චි කරන්න එහෙම තේරුමක් නැහැ තමයි. ඇත්තටම සතියකට සැරයක් එළවලු කපන කෙනෙකුට ඒ වගේ විශේෂ අවස්ථාවකදී, උත්සව අවස්ථාවකදී මේ වගේ ගොඩක් කපා ගන්න ඕන වෙන වෙලාවට ඇත්තට මේක හරිම ප්‍රයෝජනයට ගන්න පුළුවන් දෙයක්. ඉතින් ඔයගොල්ලන් අත්තරලම දාලා තියෙනවනේ මං කියන්නේ ඒක එහෙම අත්තරලා දාන්න එපා. මේකෙන් ගෙදර ගෙනල්ලා තියාගෙන විසි කරලා දානවට වඩා ඉතින් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් ඔයාලට පේන මේක නම් ඔයාලා දන්නවනේ ග්‍රේඩ් කරගන්න පාවිච්චි කරන්න. ඉතින් අපිට ඕන දෙයක් ග්‍රේඩ් කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ මේ අලු කෙසෙල් වගේ දෙයක් වුණත් පීල් ඔෆ් කරගන්න, කෑලි කපා ගන්න මේක ප්‍රයෝජන ගන්න පුළුවන්. අලු කෙසෙල් නම් අතරම මේකේ ඕනම කොටසකින් ඕනම විදිහකට කපා ගන්න පුළුවන්කම තියෙනවා. හරිම පහසුවෙන් පොඩිම හර හතරස් කොටුවල එකයි ලොකු මේකේ ඉඳලා ඕන එකකට කපා ගන්න පුළුවන්කම තියෙනවා මේකේ. මේ දැන් තියෙන මම මේ අර පොඩිම කොටසෙන් කපාගත්ත අලු කෙසෙල්. ඉතින් මේ වගේ අර අලු කෙසෙල් බෙදලා ගන්න වැඩවලට වගේ දෙයකට ඇත්තට මේක හරිම ප්‍රයෝජනයට ගන්න පුළුවන් දෙයක් කියලා තමයි මම ඔයාලට කියන්නේ. ඔයාලට ගොඩක් අය කියලා තිබුණානේ මේ බාස්කට් එකේ ඩෙසර්ට් හදන්න පුළුවන් කියලා. ඇත්තට මේක නම් ඩෙසර්ට් හදන්න පුළුවන් තමයි. මොකද මමත් ඩෙසර්ට් හදන්නත් මේක පාවිච්චි කරනවා. ඉතින් මේකෙනුත් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඇත්තටම බැලුවාම මේකේ ගොඩක් සමහර දේවල් වලට අපිට ප්‍රයෝජන ගන්න අපහසුයි තමයි. නමුත් ගෙදර සතියකට සැරයක් එළවලු කපා ගන්න කෙනෙකුට ගන්න පුළුවන්. මේකේ මේ පොඩි කොටස මට හිතෙනවා බටර්, චීස් වගේ දෙයක් වෙනුවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඊට අමතරව ගොඩාක් තද දේවල් නම් එකෙන් කපා ගන්න නම් කොහොමටත් බෑ. ඉතින් මේ කෑලි ඔක්කොගෙම ඔය අයින් කරලා දාලා තියෙනවා නම් මොනවා හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම කැමතියි මේ ගැන තව දුරටත් ඔයාලගේ අදහස් දැනගන්න. මම මේක කරලම පෙන්නුවේ ඒකයි. මේකෙන් ආහක දාලා තියෙනවට වඩා ඔයාලට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මගේ වීඩියෝ එක නරඹපු ඔයාලට බොහොම ස්තුතියි. මතක ඇතුව subscribe එකකුත් දාගෙනම යන්න.